මොකද්ද කරන්නේ? ආරක්ෂාව ප්‍රශ්නේ යා දේශපාලන තීන්දුවක් අරගෙන മന്ത്രിවරු සියලු දෙනාගේම ආරක්ෂාව එයා අයින් කරලා තියෙනවා. දැන් අපි කවුරුත් පිටිපස්සෙන් යන්නේ නැහැ අපිට ආරක්ෂාව දෙන්න කියලා. ඒගොල්ලෝ ආරක්ෂාව දෙනවා නම් ආරක්ෂාව දීපු දෙන්න නැත්නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා අපි මේ වැඩ කරන එක අපි අඩු කරන්නේත් ඒව නතර කරන්නේ නැහැ. ඒක වෙන කතාවක්. නමුත් මේගොල්ලන්ගේ තියෙන කුහකකමයි. මේගොල්ලෝ කොයිතරම් දෙපිටි කාට්ටු අයද? විපක්ෂයේ ඉන්නකොට දරන අදහසයි ආණ්ඩු පක්ෂයට ආවට පස්සේ දරන අදහසයි කියන මේවගලන්ගේ දෙපිටි පිළිවෙත හෙළිදරව් කරන එක තමයි මම මේ කතා කරන්නේ. එහෙම නැතුව මේගොල්ලන්ගෙන් අපිට ආරක්ෂාව දෙන්න කියන එක නෙමෙයි. ආරක්ෂාව මේගොල්ලෝ දෙන්නේ නැත්නම් තියාගන්න ඒක අපිට අදාළ නැහැ. නමුත් අපේ වැඩ අපි කරගෙන යනවා. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතුමන්ලා හැම තිස්සෙම දෙපිටි පිළිවෙත් වල ඉන්න කට්ටිය. ඒ දෙපිටි විපක්ෂයේ ඉන්නකොට එක අදහසකුයි ආණ්ඩු බලය ගත්තට පස්සේ තව අදහසකුයි. ඒක තමයි හොඳම නිදහස තමයි ජනාධිපතිතුමා යාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි කරලා තියෙනවා. නමුත් කලින් ජනාධිපතිවරු ආරක්ෂාව දානකොට ඒවා විවේචනය කළා. දැන් අගමැතිතුමියත් කලින් ඒගොල්ලෝ විවේචනය කරා. දැන් අගමැතිතුමියගේ ආරක්ෂාව වැඩි කරලා තියෙනවා. හරි මම එකයි කියුවේ පාර්ලිමේන්තුව තුලත් එහා මෙහා යනකොට දැන් යනවා ආරක්ෂකයෝ දාගෙන යන්නේ. ඉස්සර අගමැතිවරු පාර්ලිමේන්තුව ඇතුළේ යනකොට ඒගොල්ලන්ම අහනවා මේකට මේ පාර්ලිමේන්තුව ඇතුළේ යන ආරක්ෂාව කියලා. අවුන් නැහැ නේ කියලා. දැන් ඒගොල්ලන්වත් පාර්ලිමේන්තුව ඇතුළේම ඇවිදින්නේ සභාගර්භයට විතරයි ආරක්ෂාව නැතුව ඉන්නේ. පාර්ලිමේන්තුවේ කැම කන්න යනකොට ආරක්ෂකයෝ එක්ක යන්නේ, අර කමිටුවට යනකොට ආරක්ෂකයෝ එක්ක යන්නේ. හැමතැනම යනවා. ඉතින් මම කිව්වේ ඒකයි ඒගොල්ලන්ගේ දෙබිඩි කතා, දෙබිඩි පිළිවෙත තේරුම් ගන්න.